thank you හැමෝටම මෙතන ඇවිල්ලා ඉන්න කලන අංගිල මල්ලිලා නැන්දලා මාමලා කරුතර ස්වාමීන් වහන්සේ ඇතුළු හැම දෙනාටම මොකද මේ කාලේ ප්‍රසංගයක් කොළඹ පවා ප්‍රසංග 15 20 කැන්සල් වෙනවා කල් වෙනවා එහෙම තියෙන සිටුේෂන් එක මේ ලස්සන ඔලු ගෙඩි වලින් මේ අහිංසක බෝනල් වලින් මේ ස්ටේඩියම් එක ජිම් එක පිරෙවුවට thank you මේ ඉන්න කොල්ලෝගල හැමෝටම සහ මේ ඇවිල්ලා ඉන්න ඔක්කොම අපේ රසිකාවියන්ට මොකද ඔයගොල්ලෝ නිසා තමයි මේ ස්ටේජ් එකට අපි මේ බෑන්ඩ් එකක් ප්ලේ කරන්නේ සවුන්ඩ් කරන්නේ හරි සිංක් කරන්න හරි කවුරු හරි රඳා පවතින්නේ ඔඩියන්ස් එකකින් thank you very much හැමෝටම මේ කාලේ ආදරෙන් පුරවනවාට ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ සාමාන්‍ය ගායකයෙක් හෝ ගායිකාවක් සින්දු කීපයක් කියලා අපි ඇත්තටම බහලා යනවා මම මේක හැමදාම ප්‍රසංග වල කියන දෙයක් හැබැයි මේ බෑන්ඩ් එකක් ඔකෙස්ට්‍රා එකක් සංගීත අධ්‍යක්ෂකවරයෙක් කවුරු හරි විශේෂයෙන්ම සවුන්ඩ් කරන කට්ටිය ලයිට් කරන කට්ටිය මේගොල්ලෝ මේ ෂෝ එක 7 ඉඳන් රෑ 12ද 1ද 2ද ඉවරනකම් ඉන්න ඕන ඉන්ඩෝද අවුට්ඩෝද කියලා නෑ අපිට සින්දුවක් කියලා YouTube එකට දැම්මොත් හෙට views ලක්ෂ 2ක් 3ක් 5ක් ගියොත් අනිත් දවල්දි සමහරක් වෙන ෂෝ එකක් ඉන්න පුළුවන් හැබැයි ප්ලේ කෙනෙක් මේ තබ්ලා එකක් ගිටාර් එකක් ඩ්‍රම් සෙට් එකක් මේ කීබෝඩ් එකක් අරගෙන අත අරන් හෙට ප්ලේ කෙනෙක් ඉන්න බෑ මේවත් එක මැරෙන්න ඕන අවුරුදු ගානක් මම ආර ගෞරව කරන සෙට් එකක් හරිම ආදරය කරන කට්ටියක් ප්ලේස්ලා කියන්නේ ඉතින් ඔයගොල්ලෝගේ මේ ඒ කලාකරුවට දෙන ආදරය ගායකයට ගායිකාවට දෙන ගෞරවය මම හිතන්නේ ඊටත් එහා දෙන්න ඕන පිරිසක් තමයි මේ ප්ලේස්ලා ඔබ අපුඩියක් ගහමද මේ ප්ලේස්ලා thank you ඔයගොල්ලෝ අපේ නාලකයි අපේ සෙට් එක මොකද මේ ලංකාවේ මම හිතන්නේ මේ අර 100 ගණන් ගහනවා කියලා කියන්නේ එහෙම ඉන්ස්ට්‍රුමන්ට්ස් ප්ලේ කරන්න ඉන්න එකම මිනිස්සෙක් ආදක ශිල්පියා thank you very much හැමෝටම මේ ප්‍රසංගයේ මට කතා කරපු අචින්ත මල්ලි හරි තව කවුරු හරි මෙතන වැඩි කෝඩිනේට් කරපු කවුරු හරි මට ස්ටේජ් එකට ගන්න පුළුවන්ද පොඩ්ඩක් පුංචි වැඩකට තව නැත්නම් අචින්ත මල්ලි ගෙදර ගිහිල්ලාද කවුරු හරි කවන්නේ මේ සංවිධායක මණ්ඩලයේ මල්ලි කෙනෙක් හරි කවුරු නම්